හරි සියලු දෙනාට සුබ දවසක්. මේ LTM Designer වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. එතකොට අපි මීට කලින් වීඩියෝස් දෙකක් දාලා තියෙනවා. මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කලින් වීඩියෝස් දෙක බලන්න. මොකද මේ වීඩියෝ එක විතරක් බැලුවට ඔයාලට තේරෙන්නේ නැහැ. මොකද වීඩියෝස් කිහිපයම එකතු වුණාට පස්සේ තමයි ඔයාලට සම්පූර්ණයෙන් මේ PCB ඩිසයින් කරන එක සම්බන්ධව අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි අපි දැන් සිමැටික් එක ඇදලා ඉවරයි දෙවෙනි වීඩියෝ එකේදී. එහෙනම් දැන් මේ තුන්වෙනි වීඩියෝ එකේදී අපි කතා කරන්නේ PCB එක අඳින්නේ කොහොමද කියලා. හරි. දැන් මුලින්ම දැන් මේක ඇඳලා පස්සේ අපි මේක සේව් කරගන්න එපේ. මේක සේව් කරගන්න නැතුව PCB එක ඩිසයින් කරන්න බෑ. ඒ හින්දා මම මේ ෆයිල් එක වම් පැත්ත උඩ මෙතන ෆයිල් වලට ගිහිල්ලා සේව් කරනවා. හරි. සේව් කරාට පස්සේ මම මේක සේව් කරන ඩොකියුමන්ට් එකේ මම ක්‍රියේට් කරගන්න LTM වලට වෙනම ෆෝල්ඩර් එකක් LTM කියලා සිලෙක්ට් කරගත්තා. ඒක ඇතුලේ මම දාගන්නම් PCB project 1 ඒකලා සේව් දෙන්න. හරි. සේව් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට PCB එක ඇඩ් කරගන්න. හරි. දැන් PCB ඇඩ් කරගන්නේ ඔයා යන්න මෙන්න මෙතන මේ PCB project 1 කියන මෙන්න මේ ෆයිල් එක උඩට ගිහලා right click ඔබන්න. right click ඔබලා අපිට පුළුවන් add new to project කියලා. එතකොට ඒකේ මේ තියෙන්නේ PCB කියලා. ඒක සිලෙක්ට් කරගන්න. හරි. පොඩි වෙලාවක් යයි. හරි. හරි. මේකෙත් මෙහෙමයි. දැන් බලන්න මේ PCB එකනේ. මේකෙත් අපිට පුළුවන් control එක ඔබාගෙන scroll wheel එකෙන් zoom in out කරන්න. ඒ වගේම තමයි scroll wheel එක විතරක් උඩට පල්ලෙහාට යවුවොත් මේ විදිහට page එක තමයි උඩට පල්ලෙහාට යන්නේ. ඒ වගේම තමයි අපිට right click ඔබාගෙන මේ විදිහට page එකේ position එක හදා ගන්න. හරි. දැන් මේක අදින්න කලින් පොඩි වැඩක් තියෙනවා. ඔයා යන්න මේ PCB project මේ ෆයිල් එකට. මේ ෆයිල් එකට ගිහලා ඔයාලා ඉස්සරම කරන්න ඕනේ මේක උඩ ක්ලික් කරලා validate PCB project කියන එක සිලෙක්ට් කරන්න. හරි. සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඔයා යන්න ඕනේ කෙලින්ම මෙන්න මෙතන panel වලට ගිහිල්ලා බලන්න මොනවද messages තියෙන්නේ කියලා. අන්න error එකක් තියෙනවා. මෙන්න මේ part එකේ මොකක් හරි error එකක් තියෙනවා කියලා පෙන්නනවා. හරිනේ. බලමු මොකක්ද error එක කියලා. බැටරිය තමයි error එක තියෙන්නේ. හරි. දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා. මේ component එක උඩ double click කරමුකෝ අපි. left click එකෙන් double click කරනවා. double click කරාට පස්සේ component එකේ properties වලට යන්න පුළුවන් අපිට මේ. properties වලට යන්න පුළුවන්. ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් යටටම ගිහිල්ලා දැන් ඔයාලා මගේ මේක මෙතන footer print එක පෙන්නනවා. දැන් ඔයාලගේ සාමාන්‍යයෙන් ඔක තියෙන මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මෙතන ගිහිල්ලා show කියන එක ක්ලික් කරාට පස්සේ මේ MOSFET එකේ footer print එකක් පෙන්නනවා. බලමු බැටරි එක එහෙම පෙන්නනවාද කියලා. හරි. බැටරි එකේ footer print එකක් පෙන්නනවා. මේ footer print පෙන්නන්න නැතිව තිබ්බොත් ඔයාලට error message එකක් එනවා PCB design කරන්න යද්දි. හරි. දැන් මේකේ footer print එකක් පෙන්නනවා. ඉන්ඩක්ටර් එකේ footer print එකක් තියෙනවා. හරි. දැන් ඔයාලට බලන්න මේක මේ ඉන්ඩක්ටර් එක මයික්‍රෝ සයිස් එකේ ඉන්ඩක්ටර් එකක් මෙතන තියෙනවා. ඒකට ඔයාලට අවශ්‍ය වෙන ඉන්ඩක්ටර් එක මොකක්ද කියලා components වලට ගිහිල්ලා select කරලා ඔයාලා ඉස්සරහම බලන්න footer print එක මොන වගේද තියෙන්නේ කියලා. හරිනේ. ඒකට දැන් මම මේ select කරගත්ත ටිකේ මම අදින්නම්. එතකොට capacity එක බලමු. capacity එකෙත් footer print එකක් තියෙනවා. මේකෙත් footer print එකක් තියෙනවා. හරි. ඔයාලා දැන් මෙහෙම කරන්න. දැන් error එකක් පෙන්වන්න මෙතන මේ messages වල error එකක් පෙන්නනවා. ඔයාලා යන්න මෙන්න මෙතන මේ tools වලට ගිහිල්ලා annotation වල මේ උඩම තියෙන්නේ annotate schematics කියලා ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්ගෙන update changes දීලා okay දීලා මෙතන accept change කියන එක දෙන්න. දීලා මෙතන තියෙන execute change කියලා. ඒක ක්ලික් කරන්න. දැන් close කරන්න. දැන් ගිහිල්ලා මේකට right click කරලා validate PCB කියන එක දෙන්න. එතකොට ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් messages වල කිසිම error එකක් පෙන්වන්නේ නැහැ. හරිනේ. එතකොට දැන් තමයි මේ විදිහට error එකක් පෙන්වන්නේ නැත්නම් තමයි ඔයාලට පුළුවන් PCB එක හරියට ඩිසයින් කරගන්න. හරි. දැන් අපි යන් PCB ෆයිල් එකට. දැන් PCB ෆයිල් එකට ගිහිල්ලා
කීබෝඩ් එකේ G බටන් එක ප්‍රෙස් කරන්න. හරිද? G බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් එනවා. මේක ඇවිල්ලා ස්කේල් එකක්. මම මේක සාමාන්‍යයෙන් 0.5 මිලිමීටර් දාගන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් කොටු කීපයක් ආවනේ. එතකොට මම මේක zoom in කරපුවාම ඔයාලට පුළුවන් බලා ගන්න මේ චූටි තිත් තියෙනවා මේ. මේ උපරිම zoom කරලා තියෙන්නේ. මෙන්න මේ පොඩි තිද්දක් අතර දුර මිලිමීටර 0.5. එතකොට ස්කේල් එක තීරණය කරගන්න තමයි අපිට ඒක ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට අපිට ඩිසයින් එක ඇඳලා පුළුවන් මේ කොම්පොනන්ට්ස් වල හෝල්ස් අතර දුර බලා ගන්න. ඔයාලට ඕන නම් මේක G press කරලා ඔයාලට කැමති සයිස් එකක් දාගන්න පුළුවන්. මම 0.5 දාගන්න. හරිනේ. ඊට පස්සේ ඒක දාගෙන අපි මේක සේව් කරමු. control එකයි, ඒ කියන්නේ ctrl එකයි s එකයි එකවර එබුවට පස්සේ මේක සේව් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ෆයිල් වලට ගිහිල්ලා මෙතන සේව් දෙන්න. මේ තියෙන ෂෝට්කට් එක ctrl+s. හරි, මම ෂෝට්කට් එක පාවිච්චි කරන්නම්. පාවිච්චි කරලා document වල LTM කියන එකේ PCB1 කියලා මම මේක සේව් කරගන්න. හරි. හරි, සේව් වුණා. හරි, දැන් අපි බලමු කොහොමද මෙන්න මේ සිමැටික් එකේ තියෙන කොම්පොනන්ට්ස් ටික මෙන්න මේ PCB එකට දාගන්නේ කියලා. ඔයාලා අන්න මෙන්න මෙතන තියෙනවා design කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන import change from PCB project 1 කියලා. ඒකට අපි මෙන්න මේක import කරගන්න ඕනේ. හරි, import කරගද්දි මේ වගේ interface එකක් එනවා. ඔයා යන්නේ කෙලින්ම මෙන්න මෙතන execute change කියන එකට. හරි. එතකොට components ඔක්කොම place වුණා. දැන් මේ විදිහට ඔක්කොම හරි වැටලා තියෙනවා. හරි. මම මේක close කරගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ වගේ පැත්තකින් components ටික තියෙනවා. දැන් මම මේක සම්පූර්ණයෙන් select කරලා ඔයාලට පුළුවන් mouse එකෙන් මේ විදිහට select කරගන්න. එහෙම නැත්නම් මේ රෝස පාට කොටුව select කරාපුවාම ඔක්කොම select වෙලා තියෙනවා. මම මේක මැදට අරගෙන ඉන්නවා. හරි. හරි. මේ හැරින් තියාගන්න. මේ මෙන්න මේ වටේ තියෙන එක මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා delete ඔබනවා. එතකොට අපිට මේ කොම්පොනන්ට්ස් ටික විතරක් අපිට ගන්න පුළුවන්. අර වටේ ලේයර් එක අයින් කරගෙන. හරිනේ. දැන් මම මේ කොම්පොනන්ට්ස් ටික ගානට ප්ලේස් කරගන්නම්. අපේ මෙන්න මේ සිමැටික් එකේ විදියට මෙතන බැටරිය තියෙනවා, මෙතන MOSFET එක තියෙනවා. හරි. දැන් මම මෙහෙම වැඩක් කරන්න. දැන් අපි හිතමුකෝ මේක පොඩි වැඩි කියලා. මම මේ item එක delete කරගන්නවා. select කරලා delete button එකේ බුවේ. ඒතකොට delete වෙනවා. ඊට පස්සේ මම දැන් කරන්නේ මම කැමති දුර අරගෙන හිතමු මගේ එකක් මේ හරියෙන් තියාගන්නවා. අනිත් එක මේ හරියෙන් තියාගන්නවා. හරි. දැන් ඉන්ඩක්ටර් එකේ දුර මේ වගේ ප්‍රමාණයක් කියලා හිතලා මම මෙතනින් තියාගත්තා. හරිද? හෝල් දෙක තියාගත්තා. දැන් අපිට පුළුවන් PCB එකේ ඉතුරු ටික කරන්න. හරි. මෙන්න මෙතන තිබි ඉන්ඩක්ටර් එකනේ. ඉන්ඩක්ටර් යාවෙන්න ඕනේ MOSFET එකටයි diode එකටයි. එතකොට මෙහා පැත්තෙන් යාවෙන්න ඕනේ කැපැසිටර් එකටයි රෙසිස්ටර් එකටයි. දැන් බලමු මෙතන MOSFET එකටයි diode එකටයි යාවෙන්න ඕනේ. මෙතන කැපැසිටර් එකටයි රෙසිස්ටර් එකටයි යාවෙන්නත් ඕනේ. දැන් අපිට පුළුවන් ඕන නම් මේකෙත් කොම්පොනන්ට්ස් ටික රොටේට් කරගන්න. මෙන්න මේ item එක අරගෙන ඔයා මේකට එකපාරක් ක්ලික් කරන්න. හරිද? ක්ලික් කරාට පස්සේ ස්පේස් එකෙන් පුළුවන් මේකේ රොටේෂන් එක හදාගන්න. හරි. දැන් මේකත් ක්ලික් කරලා අපිට පුළුවන් රොටේට් කරගන්න. මම මේක මේ හරියෙන් තියාගන්න. හරි. දැන් මේකේ පාත් ටික අපිට පුළුවන් අතින් ඇඳ ගන්න. දැන් මම මේකේ මෙතන තියෙනවා ඉන්ටරැක්ටිව් රූටින් කියලා. ඒක සිලෙක්ට් කරගෙන අපිට පුළුවන් මේ විදිහට පාත් ටික ඇඳ ගන්න. පොඩ්ඩක් ලැග් වෙලා තියෙන්නේ. හරි. ඔයන්නේ. දැන් මේකේ අපිට අදින්න ඕනේ තනි ලේයර් එක කියලා හිතන්නකෝ. මම මේ පාවිච්චි කරනවා තනි ලේයර් එකක්. එතකොට දැන් මම මේකේ පාවිච්චි කරන ලේයර් එක බොටම් ලේයර් එක විතර ගන්න. ඒතර බොටම් ලේයර් එක අදින්න ඕන නම් බොටම් ලේයර් එක ඉස්සරවම
සිලෙක්ට් කරගන්න. බොටම් ලේයර් සිලෙක්ට් කරගෙන මේක සිලෙක්ට් කරලා මේ විදිහට පාත් එක අඳින්න පුළුවන්. හරිද? දැන් මම මේ වයර් ටික ඉස්සරහ ඇඳගෙන ඉන්නම් ඔයා කරලා. හරි. වයර් අඳිද්දිත් මෙතන left click එකෙන් සිලෙක්ට් කරා ඊළඟ වයර් එක අරගෙන ගියා. left click එකෙන් එතන I select කරා. දැන් ආයෙ මෙහෙම යනවනේ. ඒ select කරපු තැන left click එකෙන් select කරලා right click කරන්න. එතකොට එතන ගානට කට් වෙනවා. left click එකෙන් තිබ්බා නිකම්ම අරගෙන ගියා. left click එක ඔබාගෙන යන්න එපා. left click එක ඔබාගෙන නෙමෙයි left click එක එකපාරක් ඔබලා ඇතේරියට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට free අරගෙන යන්න mouse එක. ඒකල අවශ්‍ය විදිහට අරගෙන ගියා. left click එක එකපාරක් එවුවා. right click එක එකපාරක් එවුවා. හරි. ඊළඟට අයත් select කරා අරගෙන ගිහලා තියන්න තියෙනවා. මේ විදිහට මේ ගොඩක් ලේසි මේ පාත් දින එක. හරි මේ විදිහට අඳගත්තා. හරි අපිට පුළුවන් මේක ඔටෝම මේ පාත් ටික ඇඳ ගන්න. අපි බලමු කොහොමද ඔටෝ පාත් ටික ඇඳගන්නේ කියලා. දැන් අපි මේ ඇඳපු එකනේ. ඔයාලට යන්න පුළුවන් මෙන්න මෙතන root කියලා තියෙනවා. දැන් හිතන්නකෝ මම මේ පාත් ටික ඔක්කොම delete කරන්නම්. හරි. දැන් මෙතන තියෙනවා මේ root කියලා option එක. ඒකට ගිහිල්ලා මේ මෙතන තියෙන auto root කියලා ඒක all දෙන්න. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකල ඔයාලා මෙන්න මෙතන root all කියන එක දෙන්න. root all කියන දුන්නාට පස්සේ මෙයා මේ පාත් ටික ඔටෝම ඇඳ ගන්නවා. හරිද? එතකොට මේ මෙසේජ් එකක් එනවා මේකේ ඔක්කොම ටික root වුණා කියලා. මේ විදිහට root වෙනවා. දැන් මේක බලන්නකො මේ පාට දෙකක් තියෙන මේක එක layer එකක් මේ රස පාටින් තියෙන තව layer එකක්. එතකොට අපිට පුළුවන් මේකේ layer එක මාරු කරගන්න. මේක උඩ වයර් එක උඩ මම left click එකෙන් double click කරනවා. double click කරලා පස්සේ මෙන්න මෙතන එනවා. ඒකේ properties මෙන්න මේ top layer කියන එක select කරලා bottom දෙන්න. අර නිල් පාට වුණා. මේක double click කරා bottom layer දුන්නා. right click කරලා යන්න පුළුවන් නම් properties වලට ගියා. bottom layer දුන්නා. දැන් බලන්න මෙතන inductor එකේ තියෙන්නේ. inductor select වෙන්න ඕනේ. ඒකත් මම දැන් මේකත් බලන්න රතු පාටින් ඇදෙන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ එකම දේ. ඒ layer එක delete කරලා මෙන්න එතන යට bottom layer කියන එක select කරගන්න. bottom layer කියන එක select කරගෙන y එක select කරලා අඳින්න. හරි. පාත් එක ඇඳගත්තා. අපිට ඕන නම් පුළුවන් මේ wire වල size එක වෙනස් කරන්න. දැන් මම මෙතන wire එක double click කරලා width එක අපිට පුළුවන් මේ 30 දෙන්නම්කෝ. හරි එමේ. ඔය විදිහට size එක වෙනස් කරන්න පුළුවන්. මම දැනට මේක මේ විදිහට තියන්න. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේක දැන් මේ වගේ ලොකු මේ page එකකින් ඉතින් අපිට පුළුවන් මේකේ frame එකක් add කරගන්න. ඔයාලට යන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා line වලට ගිහිල්ලා වටේ frame එකක් හදාගන්න පුළුවන්. shift එක ඔබලා space අපුවාම මෙන්න මෙතන මේ බලන්න curve වුණා දැක්කද? shift එක ඔබාගෙන space එක වලවස්සේ මේ හතරැස් වුණා. අපිට හතරැස් කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් shift එක ඔබලා space එකවහම මේ curve එකක් එනවා. හරිද? ඊට පස්සේ මම මෙහෙම අරගෙන එන්නම්. දැන් අපිට පුළුවන් මේකේ ground layer එක add කරගන්න. ground layer එක add කරගන්නේ මේක තියෙනවා අපි p ඔබලා මෙන්න දෙනවා polygon කියලා tool එකක්. එහෙම නැත්නම් ඔයාලා මෙතනින් ඒක බලා ගන්න පුළුවන් මේ. ඒක අරගෙන zoom කරලා අපි ගානට ඇඳගමු වටේට. හරි. මෙහෙම තියලා right click කරන්න. හරි. හරි. දැන් මම බලන්න පුළුවන් ඔයාලට ගානට ground layer එක add වෙලා තියෙනවා. හරි. මේක දැන් අපි PCB එක ඩිසයින් කරන්න ඉවරයි. ඔයාලට
මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේකේ නොතුරුන දේවල් තියෙනවා. එතකොට ඒවට මම රිප්ලයි කරන්නම්. එහෙම නැත්නම් වෙනම වීඩියෝස් වලින් ඔයාලා අහන දේවල් වලට පොඩි උත්තර දෙන්න බෑ නම් මම වෙනම වීඩියෝස් හදලා දාන්නම්. එතකොට දැන් PCB එක ඩිසයින් කරා, සිමැටික් එක ඩිසයින් කරා. එතකොට දැන් ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම PCB එකේ සිමැටික් එක ඩිසයින් කරලා PCB එක ඩිසයින් කරගන්න ඔයාලට දැන් සම්පූර්ණයෙන් පුළුවන්. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් කොහොමද මේකේ print එක අපි ගන්න කියලා. හරිද? එතකොට දැන් මේ වීඩියෝ එකෙන් අපි සම්පූර්ණයෙන් PCB ඩිසයින් කරපු කොටස තමයි කතා කරේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකට යන්න. දැන් මේ අපි ඉන්නේ 3 වෙනි වීඩියෝ එකේ. ඊළඟ අපි 4 වෙනි වීඩියෝ එකේ හම්බෙමු කොහොමද PCB එකේ print එක ගන්න කියලා. හරි.